මෙරට වාම දේශපාලනයේ හැරවුමක් ලෙස විජය කුමාරතුංගයන්ගේ දේශපාලන ආගමනය හැදින්විය හැකි. ඔහු ඒවන විට සිංහල සිනමාවේ සිහින කුමාරයා මෙන්ම පිටපිට කිහිපවතාවක්ම ජනතාවගේ ජනප්‍රිය නළුවා බවටද පත් වූ අයෙක්. එනිසා ඔහුට රටක් මැලුම් කරා. එසේම ඔහු මානවවාදී දේශපාලනඥයෙකු ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. ඒ ඔහුගේ නියතමානිකම නිසාමයි. ඒ නිසා විජය NM කොල්වින් විජය වීරගිය පාරට වෙනත් දේශපාලන මාවතක් ඔස්සේ අලුත් වමක් රටේ බිහි කරමින් සිටියා. විශේෂයෙන්ම විජය LTTE බෙදුම්වාදය ගිනි අවියෙන් නොව සාකච්ඡාවෙන් විසඳිය යුතු තැනකට තල්ලු කරන්නට දුන්නා. මේ නිසා විජය ප්‍රධාන පක්ෂවලට පමණක් නොව වමේ දේශපාලන පක්ෂවලට පවා ගැටලුවක් වී තිබුණා. විශේෂයෙන්ම විජය මේ රටේ වලව පැලැන්තියේ දේශපාලන පවුලක වූ බණ්ඩාරනායක පවුලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග විවාහයක් කරගත් නිසා එවකට ජයිපේ විජය සමග තරම් සුබදායක දැක්මක් තිබුණේ නැහැ. විශේෂයෙන්ම විජය දේශපාලන කපටියෙකු ලෙසත් වලව පැලැන්ති විවාහයක් සිදු කර රටේ දුප්පත් මිනිහාට නායකත්වය දෙමින් වමේ දේශපාලනය කිරීම දෙබිඩි ප්‍රතිපත්තියක් ලෙසත් එවකට ජනතා විමුක්ති පෙරමුණේ මතය බවට පත්ව තිබුණා. මේ නිසා විජයට 100,000 වාරයක් වමේ දේශපාලනයට නායකත්ව සපයන ක්‍රමවේදී නවතා දමන ලෙස ජයිපි විසින් රතු නිවේදන නිකුත් කොට තිබුණා. එහෙත් විජය ඒ තමයකට මායිම් කළේ නැහැ. හේතුව ඌයේ විජය සම්බන්ධයෙන් කිසිවෙකු වෛරී හැඟීමක් නැතයි විජය විසින්ම සිතූ නිසායි. ඒ බව විජය තම හිතවතුන් හමුවේ පවා කියා තිබුණා. මේ නිසාම විජය කුමාරතුංගයන් තව තවත් සක්‍රීය දේශපාලනයේ නිරත වුණා. එහෙත් ඔහුට ඉතාමත් අවාසනාවන්ත ලෙස ඊට අවසර ලැබුණේ නැහැ. 1988 පෙබරවාරි මාස 16 වෙනිදා උදෑසන අමානුෂික ලෙස ඔහු ඝාතනය වෙනවා. මේ ඝාතනය ලාංකීය දේශපාලනයේ පමණක් නොව පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ හද කම්පා කරන සිද්ධියක් බවට පත් වුණා. එය එවකට හැඳින්වුවේ සමනලයෙකුට වෙඩි තැබූ බවයි. ඒ තවත් කම්පා කිරීමට හේතු වූයේ ජනතාව ඇඳබැඳ තබාගත් සිනහවත් රන් පැහැ මුහුණ විනාශ වන්නටම වෙඩි තැබූ නිසාවෙන්. මෙම ඝාතනය දෙදෙනෙකු විසින් සිදු කළ බවට විජයගේ රියදුරු පසුව අනාවරණය කරා. පසුවෙම ඝාතකයන් පසුපස හඹා ගියත් අල්ලා ගැනීමට හැකි වුණේ නැහැ. එහෙත් විජයගේ ඝාතනය දුටු රියදුරුත් ආරක්ෂකයාත් සැකකරුවන්ගේ ලක්ෂණ පොලිසිය වෙත කිව්වා. එම ලක්ෂණවලට අනුව රූපයක් පොලිසිය විසින් චිත්‍රයට නගනවා. ඒ පොලිස් ඉතිහාසයේ සැකකරුවෙකුගේ රූපයක් ඇදී පළමු අවස්ථාවක් බවට පත්විය. ඒ අනුව සැකකරුවන් කොටු කරගන්නවා. එවකට ආණ්ඩුවට අනුව එකෙක් ලයිනල් අනිකා ටාසන් මේ විජයගේ ඝාතනය සම්බන්ධයෙන් කලබලය මැද අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනෙක් පමණයි. එහෙත් මේ කතාව එවකට නාවල නිහාල් පවා දැන සිටි තිබෙනවා. ඔහු සමග එකට හිරිය සිටි අයෙකු මෙලෙස කරුණු රාශියක් හෙළිකොට තිබෙනවා. ඔහුගේ නම කීමට මෙහිදී මට අයිතියක් නැහැ. මොකද ඔහු ඒට අකමැත්තක් දක්වන නිසා. විජය මහත්තයා ගැන ඔය චේගුවේරාකාරයෝ විතරක් නෙමෙයි ආණ්ඩුවයට ප්‍රශ්නයක් වෙලා තිබ්බේ. මේ ඝාතනය ගැන හරියට පරීක්ෂණ කරනවට වඩා ඉක්මනින්ම වැඩේ ඉවර කරන්නයි ඕනෑ වුණේ. විජයට වෙඩි තිබ්බේ T56කින් කියනවා. තවත් තැනක පිස්තෝලයකින් කියනවා. ඔය වගේ අවුල් රාශියක් තියෙනවා මේ පරීක්ෂණය තුළ. ඇත්තටම විජයට වෙඩි තිබ්බේ කවුද? ඇත්තටම විජයට වෙඩි තිබ්බේ කවුද කියන එක ඒ දවස්වල පාතාලයේ ප්‍රසිද්ධ රහසක්. හැමෝම දැනන් හිටිය මේක නොයල් සහ බදුල්ලේ හිට්ටිගේ වැඩක් කියලා. බදුල්ලේ හිට්ටි තමයි ගැහුවේ. නොයල් බයික් එක පැද්දා. හෙට්ටි ඒ කාලේ හිටියේ නොයල්ගේ ගෙදර. නොයල්ගේ හිට්ටිගේ තිබුණු මිත්‍රකම හැමෝම දන්නවා. නොයල් අමරසිංහ JVP කියලායි ඒ කාලේ කතා වුණේ. මොකද ඒ හෙට්ටි නිසා. හෙට්ටිම ගැහුවා කියන්නේ කොහොමද? ඔය අල්ලගත්තුන් මෙලෝ දෙයක් කළුන් නෙමෙයි. පේනවනේ උන්ගේ හැටි. අනික විජය කුමාරතුංග වගේ කෙනෙක්ට ගහන්න ආවට ගියාට මිනිස්සු වන්නේ නැහැ. හොඳම වැඩකාරයෙක් එන්න ඕන. ඉතින් ඒකට හෙට්ටි දක්ෂයා. හෙට්ටි ඒ වෙනකොට 80ට 89 භීෂණයේ ලොකු ටාගට් වලට ගැහුව පොරක්. නොයල්ල මේකට සම්බන්ධය කියලා කොහොමද කියන්නේ? මේ කතාව කවුරුත් නොදන්න කතාවක්. මේක වැලිකඩුණු සිද්ධියක්. විජයට ගහපු වෙලාවේ කවුරු හරි විසිට් එක දාලා නිහාල්ට කියන මේ කේස් එක. එදා ඔහු දුක් වුණා, ඇඬුවා. මන්දයත් නිහාල් පෞද්ගලිකවම විජය කුමාරතුංගයන්ට ආදරය කළ මිනිහෙක්. හැබැයි මේ අස්සේ ඒ දවස්වල පත්තරේ ගියා විජයට ගහන්න ආපු බයික් එක කියලා හොයාගත්ත බයික් එකක්. CC 200ක්. මේ බයික් එක ගැන ආරංචි වෙලා නිහාල් වැලිකඩ බිතියේ ඔළුව ගහගත්තා. කෑ ගැහුවා, ඇඬුවා. පුදුම දුකක් විඳලා තිබ්බේ. ඔය අස්සේ නොයල්ව මරනවා කියලාත් කෑ ගහලා. පස්සේ හොයලා බලද්දි තමයි හෙළි වුණේ නොයල් ගෝණවල සුනිල්ට ගහන්න කියලා නිහාල්ට කියලා අරගත්ත බයික් එක තමයි මේ කියලා. ඒක නිසා නිහාල් පුදුම විදියට දුක් වුණා. ඒ විජය මරන්න නොයලුත් එක පැත්තකින් උදව් කළා කියලා. හැබැයි නිහාල් දැනන් හිටියා බයික් එක පැද්දේ වගේම විජයට ගහන්න නොයල් සම්බන්ධයි කියලා. ඒත් ඒවා එළියට ආවේ නැහැ. මේ කතාව ඇසෙන ඕනෑම කෙනෙකුට විවිධාකාර තරක ඉදිරිපත් කරන්නට පුළුවන්. පිටු 179ක ප්‍රකාශයක් දුන් ලයිනල් නැමැත්තා විජය ඝාතනය කළ බව පිළිගෙන තිබුණා.
ඒ නිසා මේක බොරුවක් යයි කාටට කියන්නට පුළුවන්. එහෙත් මේ පාතාලයේ ඇතුලේ කතා බොහෝ ඝාතනවල ඇත්ත සහ කාලය බලය විසින් වසන වාර අනන්තයි. ඒ නිසා අපිට මේ කතාව අහක දමන්නටත් බෑ. හේතුව එවකට ආණ්ඩුවේ කල් ක්‍රියාවද එතරම් යහපත් නොවන නිසා. එහෙත් මේ කතාව මෙලෙස සටහන් කරන්නේ මෙවැනි කතාවක්ද පාතාලයේ ඇති නිසාවෙන්. 80ට 89 කලබලේ ඉතා ඉක්මනින් රට පුරා ඇවිල්ලා ගියා. ඒ කාලේ හිටපු මිනිස්සු මේ දේවල් හොඳින්ම දන්නවා. ජනතා ව්‍යාපාරය එන්නටම රට පාලනයට නතු කරමින් සිටියා. මේ නිසා ජනතා ව්‍යාපාරයත් ආණ්ඩුවේ හමුදාවත් අතර ගැටුම් වැඩි වුණා. කෙසේ වෙතත් මේ අතර කාලයේදී බදුල්ලේ හෙට්ටි ආරක්ෂක අංශයේ වෙඩි පහරින් මිය ගොස් තිබුණේ කිසිම සාක්ෂියක් නැතිවන්නටයි. මේ සියල්ල මැද තනි වුණු නොයල් තනි අලියෙකුසේ රටේ නැති අපරාධ කරමින් සිටියා. අවසානයේදී නොයල් පොලිසියට කොට වී වැලිකඩ බන්ධනාගාරය වෙත යනවා. ඒ නොයල්ගේ අවසන් කාලයයි. අමරසිංහලා අතර ඇති වූ ගැටුමත් සමග නොයල් අමරසිංහට දැඩි අභියෝගයක් එල්ල වී තිබුණා. මාදින්නාගොඩ අනිල් ඇතුළු පිරිසක් නොයල්ගේ තවත් මස්සිනා කෙනෙකු මරා දැමීම නිසා නොයල් අනිල්ගේ ගෝලියෝ රැසක් මරා දමා තිබුණා. මේ නිසා අනිලුත් නිහාල් අමරසිංහත් නොයල් ඝාතනයට සූදානම් වී සිටියා. ඒ සඳහා එක් වතාවක් එක්තරා බන්ධනාගාර නිලධාරියෙකු අතේ ගිනි අවියක් ඇතුළට යවා නොයල් ඝාතනය කරන්නට හැදුවත් එය සිදු කිරීමට හැකි වුණේ නැහැ. එය හෙළි වූ නිසා. මේ නිසා නොයල්ව දන්නා බොහෝමයක් දෙනා ඔහුට පරිස්සම් වන ලෙස නොයල්ට දැනුම් දුන්නත් නොයල් කිසිවක් තමයකට මායිම් කළේ නැහැ. ඒ නොයල්ට හොඳම ආරක්ෂාකාරී තැන ලෙස බන්ධනාගාරය ගැන ඔහුට විශ්වාසයක් තිබුණු නිසාවෙන්. මේ අතර නිහාල් අමරසිංහත් මාදින්නාගොඩ අනිලුත් නොයල් ඝාතනයට පිමුරුපත් සැකසුවා. ඒ අනුව නොයල් ඝාතනයට වෙනින් කවුරුත් නොව නිහාල්ම යා යුතු බව තීරණය කරනවා. නිහාල්ට එරෙහිව තිබූ නඩු තීන්දුවකට අනුව නිහාල් වැලිකඩ බන්ධනාගාරය වෙත කැමැත්තෙන්ම එනවා. එහෙත් නොයල් සහ නිහාල් එකෙකුට එකෙක් නැති තැනක සිටියා. මේ සියල්ල මැද දිනක් නිහාල්ට වනු ලැබූ බන්ධනාගාර විශිෂ්ට එකකින් පිස්තෝලයක් ඇතුළට ගේනවා. එය සූක්ෂම ලෙස ඇතුළටගත් නිහාල් අවස්ථාව වෙනතෙක් අවධානයෙන් සිටියා. එක්තරා දිනක සියලු දෙනාම එළිය සිටි අවස්ථාවේ නිහාල් පිස්තෝලය රැගෙන නොයල්ට එක දිගට වෙඩි තබා ඝාතනය කරනවා. ඒ ප්‍රහාරය කිසිවෙකුට සිතාගත නොහැකි අන්දමින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවල ශබ්දය වැලිකඩ බන්ධනාගාරයේ සිසාරා රැවුදුන්නේ. එතෙක් පාතාලේ නමක් මෙම අසීමිත ඝාතන රැසකට සම්බන්ධ නොයල් අමරසිංහ මහා පොළොව මත කපා දැමූ කෙසෙල් කඳක් මෙන් බිම වැටුණු නිසායි. මෙම ප්‍රහාරය බන්ධනාගාර ඉතිහාසයට එක් වූ කළු පැල්ලමක් මෙන් විය. එනම් බන්ධනාගාර ඉතිහාසයේ බන්ධනාගාරයක් තුළ රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකු වෙඩි තබා ඝාතනය කළ පළමු අවස්ථාව මේ වේ. මේ බන්ධනාගාරය තුළ සිදු වූ පළමු ඝාතනයද වේ. මේ ඝාතනය සමගින් අමරසිංහ පරම්පරාවේ අලුත් පාතාල නායකයා බවට නිහාල් ඉබේම පත් වුණා. ඒ නිසා නිහාල් සිටියේ රජකම ලැබුණාසේයි. සැබවින්ම මේ ඝාතනයට සියල්ලෙන්ම උදව් උපකාර කළේ නොයල්ගේ පරම හතුරෙකු සොත්ති උපාලි බව පසු අනාවරණය වී තිබුණා. නොයල්ගේ පවුලේ මස්සිනාලා ඝාතනය වූයේද නැගණියක දූෂණය කර මරා දැමුවේද නිහාල් අමරසිංහ බව නොයල්ගේ පවුලේ දැන සිටියා. එපමණක් නොව නිහාල්ගෙන් නොයල්ගේ පවුලේ කිසිවෙකුට ඉන්නට නොදෙන බව දැන සිටියා. මේ නිසා දැන් නොයල්ගේ පරම්පරාවම බිය වී තමයි සිටියේ. මේ අතර නොයල්ගේ තවත් සහෝදරියකුගේ පිරිමි දරුවන් දෙදෙනාගෙන් වැඩිමහල් දරුවා කතෝලික ආගමට නැඹුරු වෙමින් ඔහු පියතුමක වීමට සිහින දක්මින් සිටියා. ඔහු කවදා හෝ දේවස්ථානයකට යාමේ අරමුණින් සිටියා. මේ නිසාම ඔහු පියතුමක වීම සඳහා ඉගෙන ගනිමින් තමයි සිටියේ. එකී දරුවාගේ පියාද නිහාල් අමරසිංහ විසින් ඝාතනය කර තිබුණා. ඒ කුඩා කලදීමයි. ඔහුට චොකලට් ගෙනීම සඳහා කඩියට ගිය මොහොතක නිහාල් මෙලෙස ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබුණා. ඔබ දැන් මොකද කරන්නේ පුතේ? මං ඉන්නේ සෙමනේ. ඒ කියන්නේ ඔබ ස්වාමි කෙනෙක් වෙන්න යන්නේ. ඔව්. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මේ දරුවාගේ මව සිටියේ දැඩි වෛරයකින් තම ස්වාමියා සහෝදරයා නැගණිය ඇතුළු පවුලේ අය ඝාතනයට නිහාල් සම්බන්ධ වන නිසා ඇයට නිහාල් පෙනෙන්නට බැරි විය. මේ අතර ඇගේ වැඩිමහල් දරුවා ගෙදර ආ විටක තම දුක කියමින් හඬා වැටිමින් තමන්ගේ පවුලේ කේතවාචකය කියනවා. නිතර කීවා තමන්ගේ මවගේ වේදනාව දරා ගැනීමට නොහැකි වුණු මේ දරුවා පියතුමෙකු වීමේ හීනය පසක තබමින් තමන්ගේ පවුලේ අය විනාශ කළ පුද්ගලයාගෙන් පරිගැනීමට තීරණය කරනවා. ඔහු තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් දැඩි ලෙස මානසික පීඩනයෙන් සිටි අතර ඒ වාඩුව ගැනීමට ඔහු කරලියට ඒමට තීරණය කරනවා. ඒ අනුව කඩුවෙල උපාලි සහ වසන්තගේ සහයෙන් මෙකී තරුණයා පාතාලයට අත්පොත් තබන්නට විය. ඔහු වෙනින් කවුරුත් නොව මෙරට පාතාලයේ දරුණුම අපරාධ සිදු කළ ඝාතන රැසකට සම්බන්ධ වූ චින්තක අමරසිංහයි.
චින්තක යනු මෙරට පාතාලේ වැඩිම ඝාතන සිදු කළ පුද්ගලයන් අතර ඉහළින්ම සිටින පුද්ගලයා. චින්තක තනියම තම වාඩුව ගන්නට ආවේ නැහැ. ඒ සඳහා ඔහුගේ බාල සහෝදරයාද කරලියට රැගෙන එනවා. ඔහුද මෙරට පාතාලේ නමගිය අපරාධකරුවෙකු මෙන්ම වැඩිම ඝාතන රැසකට සම්බන්ධ වූයෙක්. ඔහු නමින් ධම්මික අමරසිංහයි. චින්තක සහ ධම්මික අමරසිංහ මෙරට පාතාලේ උඩි යටිකුරු කළේ අමරසිංහ පරම්පරාවට කරදරයක් වූ බොහෝමයෙකුගේ ජීවිත අවසන් කරමින්. කවුද මේ අමරසිංහ පරම්පරාවේ චින්තක සහ ධම්මික? ඉතින් අපි ඊළඟ වීඩියෝ එකකින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් මම අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඉතින් මේ වගේ ශ්‍රී ලංකාවගේ මුළු ලෝකයේම යුදමේ ත්‍රාසජනක දේවල් මෙන්ම තවත් අධ්‍යාපනික වීඩියෝස් බලන්න ඕන නම් දැන්ම subscribe කරන්න අපේ නොදන්න ලංකා ඉතිහාසයේ YouTube channel එක. ඉතින් ඒ වගේම අපේ නොදන්න ලංකා ඉතිහාසයේ social media ෆලෝ කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ තවත් දවසකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් මම අදට සමු ගන්නවා. ඔබ සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.